මුලින්ම මම කහබත් එක හදාගන්න යන්නේ. ඉතින් ඒකට පෑන් එකට බටර් ටිකක් දාලා ඊට පස්සේ රම්පේ, සුදු ලූණු, ගම්මිරිස්, එනසාල්, කරාඹු නැටි ඔය ටික එකතු කරගන්නවා. ඉතින් මේකට සේරක් තියෙනවා නම් හොඳයි. සේර දැම්මහම සුවඳයි. ඊට පස්සේ කහ චුට්ටක් දාලා දැන් මම මේකට නෝ චිකන් කියුබ් කෑල්ලකුත් දාගත්තා. මොකද ඒක රසයි. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ තමයි පොල් කිරි එකතු කරන්නේ. ඔයාලට පුළුවන් මේකට ලුණු ටිකක් එකතු කරගන්න. මොකද මම ලුණු දාන්නේ නැහැ. මම චිකන් කියුබ් දාපු නිසා. ඊට පස්සේ මම මේ ටික හාල් එකට එකතු කරගන්නවා. මම හාල් එක හොදලා වතුර නොදා ඒක තිබ්බා. මිශ්‍රණය දැම්මට පස්සේ මම වතුර එකතු කරගන්නවා. ඔයාලා සාමාන්‍යයෙන් බතට වතුර තියෙන ගානට. ඊට පස්සේ ඔයාලට අඩු ප්‍රමාණය දාන්න පුළුවන්. වතුර ගොඩාක් දාන්නත් එපා. එතකොට බෙරි වෙනවා බත් එක. මම දැන් සෝයා එක හදන්න යන්නේ. ඉතින් සෝයා එක සාමාන්‍ය විදියට මම තම්බ ගන්නවා ලුණු දාලා. ඊට පස්සේ පෑන් එකක් තියලා ඒකට තෙල් දාලා මම අබ චුට්ටක් දාගන්නවා. ඉතින් මේක ටිකක් රත් වීගෙන එනකොට මම සුදු ලූණු, කරපිංචා, රම්පේ ඒ ටික දාගන්නවා. ඒ ටික දාලා ඉවරලා පොඩ්ඩක් හොඳට අනා ගන්නවා. මේක අනනකොට මාර සුවඳයි. ඊළඟට ඒ ටික පොඩක් අයින් කරලා කෑලි මිරිසුයි මිරිස් කුඩි දාගන්නවා. දාලා චුට්ටක් ඒක තෙලේ මම කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔක්කොම ටික එකපාර කලවම් කරලා අර සෝයා එකේ පැකට් එකත් ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ඒ 3-5 තියෙන ටිකත් ඒකත් පොඩක් බැදෙන්න තෙලේ චුට්ටක් වෙලාවක් කලවම් කරනවා. මේ මම දාගන්නේ බාබකියු සෝස් එක. මොකද මේ වෙලාවේ ටොමැටෝ සෝස් තිබ්බේ නැහැ. හින්දා බාබකියු සෝස් ටිකක් මම ඒකට දාගත්තා. දාලා ඊට පස්සේ සෝයා ටික එකතු කරන්න තමයි තියෙන්නේ. මෙහෙම හදුවම ඇත්තටම හරිම රසයි. දැන් මම වතුර ටිකක් එකතු කරගන්නවා. ටිකක් එකතු කරගෙන මේක පොඩක් හොඳට හැඳි ගන්න ඕනේ. මට මිරිස් මදි වගේ තේරුණ නිසා මම තව මිරිස් ටිකක් දාගත්තා. ඒකම සොයා සෝස් ටිකකුත් මම එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අන්තිමට මම කිරි ටිකක් එකතු කරගන්නවා. ඔයගලන්ට කියනවා හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට රස බලලා ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. මම ලුණුයි ගම්මිරිසුයි චුට්ටක් එකතු කරගත්තා. ඉතින් අපේ සෝයා එක හරි. මේ කහබත් එක කිරි සම්බ එකෙන් හදුවාම හරිම රසයි. ඒත් දැන් මම හදලා තියෙන්නේ බාස්මති හාලෙන්. මම තව බිත්තරයකුයි මිරිස් කල්ලකුත් පැදගත්තා. ඉතින් ඒකත් එක්ක හරිම රසයි බත් එක. ඔයාලා try කරලා බලන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.